උඹලා දන්නවද උඹලා මට මොකද්ද කිව්වේ කියලා? නෑ. අම්මා කිව්වේ මට උඹට මගේ පුතෙක් කියන ලැජ්ජයි. මොනවද මම මේ අහන්නේ මචං? යකෝ එදසල ගමේ උඹට කිව්වේ බිග් ඩික් වසන්ත කියලා. එහෙමයි ගමේ මිනිස්සු මට කතා කරේ. ඇයි උඹට මෙහෙම කරන්නේ? ඔක හරි නෑ මගේ පුතේ. මගේ පුතේ වෙන්න බෑ මගේ පුතේ. නෑ අංකල් මෙයාටම වැරද්ද කියන්නත් බෑ. ඔයා ජාන වලින් එන ප්‍රශ්නනේ අංකල්. ජාන? ඔබ කියන්නේ මගේ ඇගේ තියෙන ජාන? ඉතින් ඔබ කියන්නේ මගේ කොටයි කියලා? කොට අපල 100යි දෙන්නේ කල පැලෙන්න උඹට දැනගනි. මේ ඔබ දන්නවද? ඉතින් හන්දික මට ළමයෙක් හිටියා මේ ගමේ. යන්න පන්නන්දට. හරිද? මට සමාව වෙන්න තාත්තේ. සමාව නෑ මං ගා. ඔබ මට ලැජ්ජා කරලා මගේ පුතේ නෙවෙයි. මෙන්න පුතේ සල්ලි. අම්මේ මට ඕනේ 100යි. ඇයි මේ 5100ක්? උඹේ ඔය 100කින් උඹේ අන්තිම පෙත්ත ගනි. ඉතුරු 5000ම පෙති අරගෙන උඹලා තාත්තට අඩුපාඩු නොතිබෙන දෙවියෙක් නොවේ මෙම දැන් ඔබට අමතක මං මිනිහෙක් කියා මොන දේ